ආයුබෝවන් ස්ටඩි හබ් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් වැඩසටහනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. පාඩම් කරන එක සමහර වෙලාවට එපා වෙන කම්මැලි වැඩක් වගේ දැනෙනවද? පැය ගණන් පොත් ඉස්සරහ වාඩි වෙලා හිටියට ඔළුවට මොකුත් යන්නේ නැද්ද? එහෙනම් අද අපි කතා කරන්නේ ඔයාලටමයි. ගොඩක් මහන්සි නොවි දක්ෂ විදියට පාඩම් කරලා හොඳ ප්‍රතිඵල ගන්න උදව් වෙන සුපිරි ක්‍රම කීපයකින් එකක් ගැනයි අද අපි කතා කරන්නේ. ඒ තමයි පොමොඩෝරෝ ක්‍රමය. එහෙම නැත්නම් පොමොඩෝරෝ ටෙක්නික්. මේක හරිම ලේසි. විනාඩි 25ක් එක දිගට එකම විෂයක් කෙරෙහි අවධානය යොමු කරලා පාඩම් කරන්න. ඊට පස්සේ විනාඩි 5ක පොඩි විවේකයක් ගන්න. මේ වගේ වට 4ක් කරාට පස්සේ විනාඩි 30ක පමණ ලොකු විවේකයක් ගන්න. ඔරලෝසුවක් තියාගෙන මේක කරන්න පරවල්. උදාහරණයක් ගත්තොත් භෞතික විද්‍යාව ෆිසික්ස් පාඩමක් කරනව නම් විනාඩි 25ක් අවධානයෙන් ඒක කරන්න, ඊට පස්සේ විනාඩි 5ක් ඇවිදින්න, ටිකක් ඇඟ දිග අරින්න, ඊට පස්සේ රසායන විද්‍යාව පාඩම පටන් ගන්න. තව විෂයන් දෙකක් සමග මේ රටාව 4 වරක් කරලා දිග්ග විවේකයක් ගන්න. ඇයි මේක වැදගත්? මේ ක්‍රමය ඔයව විඩාපත් වෙන එකෙන් වළක්වනවා, අවධානය එක තැනක තියාගන්න උදව් වෙනවා, ඒ වගේම කෙටි කාලයක් තුල අවධානය යොමු කරන්න ඔයාගේ මොළය පුහුණු කරනවා. හරිම සරලයි නේද? ඒත් ප්‍රතිඵලය හරිම විශිෂ්ටයි. ප්‍රතිඵලදායකයි. ස්ටඩි හබ් ශ්‍රී ලංකා පොඩ්කාස්ට් එකත් එක්ක එකතුණු ඔයාලා හැමෝටම ස්තුතියි. ලබන සතියේත් මේ වගේම වැදගත් මාතෘකාවක් අරගෙන අපි එනම. එතකම් දක්ෂ විදිහට පාඩම් කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.